ගෙදර ඇවිල්ලා එකටම දැක්ක මෙහෙට ඇවිත් ඇත්තටම සල්ලි වියදම් වෙනවා. හිතන්නේවත් නැති විදියට තමයි සල්ලි ටික වෙන්නේ. මේ තියෙන එක විචුර්ණ හැටියට. එකටම මම එළියට ගිහිල්ලා එළියට ගිය ගමන් දැක්කා. මේ එක ජාති බඩු විකුණන්න තියෙනවා. එක මැලේසියාව එක විචුර්ණ මැලේසියාවේ සීන් එකට කලින් තායිලන්ත සීන් එක කියන්න ඕනේ. මෙහෙට ආවට පස්සේ ඇත්තටම මම ආවේ 21 වෙනිදා මැලේසියන් බෝඩර් ක්‍රොස් කරලා. සාමාන්‍යයෙන් මැලේසියාවට එන්න විසිට් එකක් සාමාන්‍යයෙන් සල්ලි යනවා මම හිතන්නේ රුපියල් 15000ක් විතර. විසිට් කරන මැලේසියා සාමාන්‍ය වීසා එකට 15000ක් විතර යනවා. ටිකට් වලට සාමාන්‍යයෙන් තමයි යන හැටියට තමයි මම නම් one way දාගත්තේ. සාමාන්‍ය ලංකාවෙන් ඉමිග්‍රේෂන් එකේදී බලනවා two way රිටර්න් ටිකට් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් මම සෝලෝ ට්‍රැවල් කරද්දී සාමාන්‍යයෙන් දාගන්නේ one way. ඒ කියන්නේ යන ඩෙස්ටිනේෂන් එකට විතරයි ඇත්තරම. ඒ කියන්නේ එන දවස අපි ආයේ කවද්ද කියලා කියන්න බෑ. මොකද අපි යනවා රටවල් දෙක තුනකට එකම පාර. එතකොට ඉමිග්‍රේෂන් එකට ඒක දැනුවත් කරන්න ඕන. කොහෙද යන්නේ, අවශ්‍ය ડોකියුමන්ට් ඔක්කොම කොහෙද ට්‍රැවල් කරන්නේ, සල්ලි කීයක් ගෙනියනවද, ඔයාලගේ සල්ලි බලනවා, ඊට පස්සේ බැංකු කාඩ් බලනවා. සාමාන්‍ය රටවල් 3-4කට ට්‍රැවල් කරත් එකපාර මගෙත් එහෙම බැලුවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ තමන්ගේ සල්ලි ටික ඉතුරු කරගෙන තමන් ගාව තියෙන සල්ලි වලින් තමන්ට දැනෙන සංචාරය කරන්න පුළුවන් විදිහේ ඩෙස්ටිනේෂන් ටිකක් තමයි අරගෙන එන්නේ තායිලන්තේ ඉඳලා.